ආයිබෝවන් හැමදෙනාම පිළිගන්නවා පංකජ YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ වජ්‍රයානය ගැන. ලෝකේ තියෙන අద్භූතම ඒ වගේම වර්ණවත්ම බෞද්ධ සම්ප්‍රදායන් වලින් එකක් තමයි වජ්‍රයානය කියන්නේ. මේක තන්ත්‍රයානය කියලාත් හඳුන්වනවා. වජ්‍රය කියලා කියන්නේ අකුණ. එහෙම නැත්නම් දියමන්තියක් කියන අදහසට. දියමන්තියක් වගේ කිසිම දෙයකින් කඩන්න බැරි අකුණක් වගේ වේගවත් ශනික අවබෝධයක් කරා යන මාර්ගය නිසා තමයි මේක වජ්‍රයානය කියලා කියන්නේ. කිස්තු වර්ෂ 5 වෙනි සියවසේ විතර ඉන්දියාවේ ආරම්භ වෙච්ච මේ සම්ප්‍රදාය පස්සේ කාලෙක ටිබෙටය, භූතානය, නේපාලය, මොංගෝලියාව වගේ රටවල ඉතාමත් ජනප්‍රිය වුණා. අදටත් ටිබෙට් බුද්ධාමේ ප්‍රධානම පදනමන්නේ වජ්‍රයානයයි. තේරවාදය හා මහායාන සායන සම්ප්‍රදායන්ට වඩා වජ්‍රයානයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපි කතා කරමු. මෙතනදී නිවන ලබා ගන්නා දීර්ඝ මාර්ගයක් බලා සිටිනව වෙනුවට මේ ආත්මයේදීම බුද්ධත්වය ලබා ගැනීමේ ශනික මාර්ගයක් තමයි පෙන්වලා දෙන්නේ. ඒ සඳහා වුන් තන්ත්‍ර ක්‍රමවේදයන්, මන්ත්‍ර ජප කිරීම, මණ්ඩල දරෝප සටහන් භාවිතා කිරීම සහ මුද්‍රා විශේෂ අත් සංකේත පාවිච්චි කරනවා. ඒ වගේම මනසේ තියෙන රාගය, ද්වේෂය වගේ නිෂේධනාත්මක ශක්තියින් මර්ධනය කරන්නේ නැතුව ඒ වගේ බලයෙන්ම ආධ්‍යාත්මික බලයක් බවට පරිවර්තනය කර ගැනීම තමයි මේකේ විශේෂත්වය. ටිබෙට් ජාතික දලයි ලාමා මහතුමා කියලා කියන්නේ මෙයාලගේ ලෝක ප්‍රකට නායකයා. සරලම කිව්වොත් වජ්‍රයානය කියන්නේ ගුප්ත චාරිත්‍රවාදී හිතා ගැඹුරු ආධ්‍යාත්මික ගමනක් කියන දර්ශනයක්. ඉතින් මේ වීඩියෝ එකට ඔයත් කැමති වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න,